ඉස්කෝලෙන් කරන්න දුන්නේ නැහැ ඒ ලෙවල්. එන්ට්‍රන්ස් එකම ලේසි වුණේ නැහැ ඇත්තටම. දැන් මම සාමාන්‍ය බාහිර වලට වඩා කැමතියි. සිංහලෙන් කියන්නේ ජගනපල කාස්ටි කියලා. සර් හයිවේ එකේ ඇක්සිඩන්ට් එකක් කරලා නැති වෙනවා. ඉතින් අතරත් ඒ සර්ව මිස් වෙනවා. මම විතරක් නෙවෙයි මගේ යාළුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා. දුලිප් ගුණසේකර සර් කියලා කිව්වම එයාලා දන්නවා. කාලයක් තිබ්බා ඒ ලෙවල් මට ඇයි මේ ඒ ලෙවල් එක කරන්න කියලා හිතච්ච කාලයක් පවා තිබ්බා. මොකද සමහර වෙලාවට වැඩ කරනවා නම් ඒ ප්‍රසන්න බද්ද විධානසර් තමයි. ඉතින් උඹ බුලත් කඩයක් දැම්මත් ඒක AC කරලා පට්ට ක්වොලිටි විදිහට දාපන්. ආයිබෝවන්. ඉතින් කොහොමද? අද අපිත් එක්ක එකතු වෙනවා මේ ටීම් කොම්රේඩ් කියන දැවැන්ත ජාලයේ පිටිපස්සේ ඉන්න දැවැන්ත යෝධයා. ඒ තමයි අපේ අහමද් අන්සර් සර්. නිකන් අහමද් අන්සර් නෙවෙයි ටීම් කොම්රේඩ් නිර්මාතෘ, ඒ වගේම විද්‍යා ගුරු, ඒ විතරක් නෙමෙයි වෛද්‍ය අහමද් අන්සර් සර්. සර් කොහොමද? හොඳින් ඉන්නවා. සර් මට හිතෙනවා මේ සර් මේ ආපු දැවැන්ත ගමනේ, මේ දැවැන්ත ජර්නි එකේ සර්ගේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ A level කියලා. එතකොට ඒ හැරවුම් ලක්ෂ්‍යයේදී සර්ට A level ගැන තියෙන මොන වගේ මතකයක්ද? කොහොමද සර්ගේ A level ජීවිතේ? A level වලට එන එක එච්චර ලේසි වුණේ නැහැ අත්‍තරම. ඔලවල් තිබ්බ රිසල්ට් එකත් එක්ක A level වලට එනකොට ඉස්කෝලෙන් සාමාන්‍ය මට මැත්ස් වලට ඒකක් තිබ්බා. හැබැයි සයන්ස් වලට අත්‍තරම කියන්නේ C එකක් තමයි තිබ්බේ. කතාව පස්සෙත් බලමු. මේ ඒ නිසා මට ඉස්කෝලෙන් කරන්න දුන්නේ නැහැ A level. පස්සේ මං ගිහිල්ලා සයන්ස් වලට කොහොම හරි මම එකක් දානවා කියලා. එහෙම තමයි A level වලට ඉස්කෝලේදී ප්‍රවිෂ්ඨ වෙන්නේ. නැත්තම් මට A level කරන්න හම්බෙන්නේ නැහැ සයන්ස් ස්ට්‍රීම් එකෙන්. ඉතින් එහෙම කළා තමයි මං A level වලට එන්ටර් වෙන්නේ. ඉස්කෝලේ එන්ට්‍රන්ස් එකම ලේසි වුණේ නැහැ ඇත්තටම. එතකොට සර් O level වලට C එකක් තියාගෙන සර් A level වලට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ ප්‍රවිෂ්ඨ වීමත් එක්ක සර්ට මේ අධ්‍යාපනය හදාරද්දී ප්‍රධාන වශයෙන් තිබ්බ අභියෝග මොකක්ද? ප්‍රධාන වශයෙන් තිබ්බේ මම ඉස්කෝලේ DHP එතකොට ඒ වැඩ ටිකයි ඉතින් අනිත් වැඩ ටිකයි මම සාමාන්‍ය බාහිර වැඩ වලට වඩා කැමතියි. ඒකත් එක්ක මේකට ආපු ගමම්ම චුට්ටක් අමාරු නෑ ඇත්තටම. අනිත් එක ඇවිල්ලා මම ඉංග්‍රීසි මීඩියම් කරේ O levels. ඉතින් මේකට ආපු ගමම්ම ඔක්කොම සිංහල මීඩියම් වෙච්ච ගමන් මට ඔක්කොම අපබ්‍රංශ වගේ. වචනේ ඉඳලම වෙනස්. වචනේ ඉඳලම වෙනස්. ඒ කියන්නේ දැන් ඇක්සලරේෂන් කියලා ඉගෙන ගත්ත දේ ත්වරණය කියලා කියනවනේ මට නිකන් හොල්මන් වගේ. නිකන් අර සාමාන්‍යයෙන් අපි දන්නවා මේ බෝන් එකක් තියෙනවා ඇඟේ. එතකොට පෙල්වික් බෝන් කියලා ගන්නකො සිංහලෙන් කියන්නේ ජගනපල කාස්ටි කියලා. මට ඉතින් තනිකර ජගනපල වෙනවා ඉතින්. හරි. එතකොට මේ ඒ වගේ පට්ට අභියෝගයක් තිබ්බා. මට ලැන්ග්වේජ් එක චේන්ජ් කරපු එකම මහා ලොකු අභියෝගයක්. ඇත්තට මේක එතනින් එහාට යද්දී ඒක නම් ලේසි වුණා නැහැ ඉස්සරහට කරගෙන යන්න. එච්චර ලැන්ග්වේජ් එකක් අභියෝගයක් වෙලා තියෙද්දි සර් කොහොමද මේ A level කියන එක ජය ගන්න භාවිත කරපු ටිප්ස් එහෙම මොනවද? ටිප්ස් කියන්නේ මම මෙහෙමයි. මං පළවෙනි ෂයි එක කරනකොට නම් ලොකු ටාගට් එක තිබ්බා. හැබැයි ලොකු ඉන්ට්‍රස්ට් එකක්වත් එහෙම දාලා කරගන්න වුණේ නැහැ ඇත්තටම. පස්සේ හැබැයි මං ඒක ඩ්‍රොප් වෙන එක හේතුවක් තිබ්බා මගේ බයොලොජි සර්. මුලින්ම බයොලොජි කරද්දී මං කරේ දුලිප් ගුණසේකර සර් කියලා. එතුමා දැන් නැහැ ජීවතුන් අතර. මං හරි ආසයෙන් බයොලොජි ටික කරගෙන එනකොට හරියට මම හිතන අවුරුද්දක් විතර කරා. සර් හයිවේ එකේ ඇක්සිඩන්ට් එකක් කරලා නැති වෙනවා. ඉතින් සර් එක්ක තිබ්බ බැඳීම ඒ හැම දෙයක්ම එතනින් මට ලොස් වෙනවා. කියන්නේ ඒකත් එක්ක බයොලොජි පැත්තෙන් ගත්තම මම සෑහෙන වැටුණා. කියන්නේ ඒක බලපෑව අනිත් විෂයන් දෙකටත්. ඒ නිසා මම එතනදී සෑහෙන ඩවුන් වුණා. මොකද ඒ සර් ඒ වෙනකොට টොප් ලෙවල් එකට හිටපු සර් කෙනෙක්. ඉතින් මට තාමත් ඒ සර් මතකයි කොහොමද ඉගැන්නුවේ ඒ හැම දෙයක්ම. ඉතින් අතරත් ඒ සර්ව මිස් වෙනවා. මම විතරක් නෙවෙයි මගේ යාළුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා. දුලිප් ගුණසේකර සර් කියලා කිව්වම එයාලා දන්නවා. කොච්චර හැඟීමක් එනවද ඒ සර් ගැන කියලා. සර් A level කාලේ A level කරගෙන යද්දි මේ දැවැන්ත අභියෝග සේරම මැද්දේ මේක අතාරින්න හිතිලා නැත්නම් මේකට කම්මැලි හිතිලා A level එපා වෙලා එහෙම නැද්ද සර්ට? A level එපා වුණා නැතුව නෙවෙයි. කාලයක් තිබ්බා A level මට ඇයි මේ A level එක කරන්න කියලා හිතච්ච කාලයක් පවා තිබ්බා. මොකද සමහර වෙලාවට මට සමහර සර්ලකින් ඉගෙන ගන්න දේ තේරුන්නේ නැහැ අතන. මම මේක මේ මොනවද කරන්නේ? ඔහේ නොතේරී ක්ලාස් යනවද තේරුන්නේ නැහැ. කියන්නේ මම සාමාන්‍යයෙන් දෙයක් තේරුම් ගත්තොත් තමයි ඉගෙන ගන්න. ඒතර මට සමහර තැන්වලදී තේරෙන්නේ නැහැ. ඉතින් මට හරිම ගුරුවරයා හොයනකම් මට සෑහෙන කට්ටක් කන්න ඕන ඇත්තටම. කාගෙන්ද කොහෙන්ද කින්ද මන්ද අහන්නේ කියලා දන්නේ නැහැ. මම ඉතින් ගුරුවරු සෑහෙන ප්‍රමාණයක ක්ලාසස් ගිහිල්ලා තිනවා. ක්ලාසස් 1 2 3 කියලා මාස 2 කියලා ගිහිල්ලා තිනවා. ඉතින් මට හරිම ගුරුවරු කියලා කොට්ටාසි සෙට් වෙන්නේ හරිම අන්තිම කාලෙදී. කියන්නේ ෆස්ට් ෂයි එකේ අන්තිම කාලේ තමයි මට හරියටම සෙට් වෙන ගුරුවරු ටික සෙට් වෙන්නේ. ඉතින් එතකන් මම ඇත්තටම මාර කට්ටක් යා ඔතනින් අතාරින්න හිතලා තියෙනවා. ඉතින් මේ වගේ සෑහෙන දේවල් ප්‍රමාණයක් වෙලා තියෙනවා.
ඒක අර ගුරුවරයා නැති වෙච්ච එක, දුලිප් සර් නැති වෙච්ච එක ඒකත් මට ලොකු පාඩුවක් වුණා. ඉතින් ඒ වෙනකන් තිබ්බ ප්ලෑන්ස් ඔක්කොම ගොඩාක් ඩ්‍රොප් වුණා. ඉතින් ඒ ඔක්කොම දේවල් අභියෝග තමයි ඉතින් ඇත්තටම මාර කට්ටක් යාවා. ඒ ලෙවල් කාලේ සාමාන්‍යයෙන් ගුරුවරයෙක් අපේ අතරින් අපිට ඉතාමත් සමීප අපි ඉගෙන ගන්න ආස ගුරුවරයෙක් අපේ අතරින් නැති වෙනවා නැත්තම් වියෝ වෙනවා කියන්නේ ඒක ඒ ළමයාගේ ජීවිතේම විනාශ වෙන්න පුළුවන් කාරණයක් වෙන්න පුළුවන්. එතකොට සර් මේ සර්ගේ ඒ ලෙවල් කාලේ ගුරුවරුත් එක්ක තිබ්බ කනෙක්ෂන් එක සම්බන්ධතා තිබ්බ මතක මොනවද? ගුරුවරෙක් කීප දෙනෙක් ඉන්නවා මං කියන්නම්. එතකොට මේ සර්ට අමතරව මට මතකයි ප්‍රසන්න බද්දවිතාන සර්. එතකොට මම සෙකන්ඩ් ෂය එකේ ක්ලාස් ගියා. වෙලාවට වැඩ කරනවා නම් ඒ ප්‍රසන්න බද්දවිතාන සර් තමයි. මොකද සර් උදේ 7ට ක්ලාස් එක නම් අපි අනිවාර්යෙන් 5:00ටවත් යනවා. මම මාතර ඉඳන් ගාල්ලට යනවා. 5:00ට මෙහෙන් ගිහලා කොහම හරි පැයක් කලින් ක්ලාස් එකේ ඉන්නවා නැත්නම් ඉඩ අල්ල ගන්නත් බෑ. සර්ගේ ක්ලාස් එකේ චුට්ට පරක් වෙලා ආවොත් සර් කෙලින්ම ස්ටේජ් 2000 3000කට එනවා මම හිතන ක්ලාස් එකේ. චුට්ට පරක් වුණත් කෙලින්ම ස්ටේජ් එකට ගෙන්න ගත්තා දන ගැස්සුවා. කියන්නේ අපි ඒ කාලේ එක දැනුමක් විදිහට සැලකුවේ නෑ. අපි වෙලාවට වැඩ කරන්න පෙළඹවීමක් කියලා තමයි හිතුවේ. අනිත් එක ඩිසිප්ලින් කියන්නේ ඒ ක්ලාස් එකේ ප්‍රසන්නසගේ ක්ලාස් එකේ පට්ට ඩිසිප්ලින්. 3000ක් හිටියට මෙලෝ සද්දයක් ඇහෙන්නේ නැහැ. පෑනක් බිම වැටුණා සද්ද ඇහෙනවා. පෑනේ සද්ද. ඉතින් එච්චර සයිලන්ට් ඩිසිප්ලින් හැබැයි කවදාවත් මේ එපා වෙන චරිතයක් නෙවෙයි. එයා කියනවා මට මතකයි උදේ තමන්ට තමන් තමයි ගැට් එක. වාව්. ඒ ගේම කොහොම හරි ගහන අතාරින්න නැතුව ගේම ගහන්න ඕන කියන එකට ප්‍රධානම ශක්තියක් උනේ ප්‍රසන්න බද්දවිතාන සර්. තව එක ගුරුවරයෙක් හිටියා. සාමාන්‍ය මම දැන් ටීම් කොම්බේට් එක මෙච්චර ක්වොලිටි මේන්ටේන් කරනවා නම් හැම දෙයකම එක සර් කෙනෙක් ඒ තමයි දුමින්ද රත්නායක සර්. මට ෆිසික්ස් කරපු සර්. එතකොට මම සාමාන්‍යයෙන් සර්ට මාව නෝට්. කියන්නේ අපි යාළුවෝ සෙට් එකත් එක්ක ක්ලාස් එකට යද්දී සාමාන්‍යයෙන් ක්ලාස් එක පටන් අරන් පැයකට විතර පස්සේ යන්නේ. මම කියන්නේ ෆස්ට් ෂයි එකේ. සමහර දවස්වල උදේ 7 ක්ලාස් එකට අපි යන්නේ 9:45ට. ඇයි කිව්වොත් 10ට ඉන්ටර්වල්. ඒතර ආයෙත් එනවා. හරි. ඒතකොට ඒ වගේ තිබ්බා. ඒ ෆස්ට් ෂයි එකේ. හැබැයි ඊට පස්සේ යද්දී සර් කිව්වා මට අන්තිම දවසේ කතාවක් පුතේ උඹ බුලත් කඩයක් දැම්මත් ඒක AC කරලා පට්ට ක්වොලිටි විදිහට දාපන්. ඒ කියන්නේ ඔබ කරන දේ හරියට කරපන්. නිකන් පොඩි දෙයක් වුණත් කමන්නේ ඒ කරන එක টොප් එකට කරන්න. ඒ දා කියපු එක මං අදටත් ඒ විදිහට පිළිපදිනවා. කොම්රේඩ් එකේ හැම ක්ලාස් එකක්ම AC. හැමතැනම කම්ෆර්ටබල් සීටින්. ස්මාර්ට් බෝඩ් පුළුවන් උපරිමෙන් සෙට් කරලා තියෙනවා. ඒ කියන්නේ ටෙක්නොලොජි වේවා කොයි පැත්තෙන් ක්වොලිටි කරන්න පුළුවන්ද ඒ හැම පැත්තෙම ක්වොලිටි කරලා තියෙන ඒ වචන ටික තාම මගේ හිතේ තියෙන. ඉතින් මේ වගේ සර්ලා සෙට් එකක් තමයි මට අන්තිමට සෙට් උනේ ඇත්තටම මේ මගේ ලයිෆ් එක චේන්ජ් කරන එක. බයෝ එකේදී මට එකක් මතකයි මං හැමෝගෙම ඉගෙනගෙන ගිහින් තියෙනවා. හැබැයි එක්තරා ටයිම් එකකදී මම යනවා මට කලින් තිබ්බා MCQ ලකුණු 30ක් 40ක් මං ගහනවා. මම වෙන ක්ලාස් එකකට ගියා. මේ ක්ලාස් එක හැබැයි මම මුලින් ඉඳන්ම බැන හිටපු සර් කෙනෙක්. හැබැයි කිසිම හේතුවක් නැහැ. ඇයි බැන්නේ? යාළුවෝ බැන්න නිසා මම බැන්නා. මාස 3ක් තියලා එක්සෑම් එකට මම යනවා මේ ක්ලාස් එකට. ගිහලා MCQ පේපර් එකක් දෙනවා. ඒ සර්ගේ MCQ ක්ලාස් එකේ ළමයි 1500ක් විතර හිටියා. මම MCQ ලියනවා. ලියලා කොහොම හරි මම ලියලා සාමාන්‍ය ප්‍රශ්න 43ක් විතර මම දන්නවා. මම ලස්සනට වැඩේ ගහනවා. 7ක් විතර දන්නේ නැහැ. කන ගහන 4ටම ගහනවා. සර් ආවා. එදා තමයි මගේ පළවෙනි දවස. ඉතින් ඇවිල්ලා සර් උත්තර ටික කියන්න පටන් ගත්තා. දැන් මම බලනවා මම පළවෙනි හිතලා ගහපු එක වැරදි. 2 වැරදි. 3 වැරදි. මම හිතලා ගහපු 43ම වැරදි. අර ගහපු කන 7ම හරි. හරියට බැලුවොත් ඉතින් බිඳුවයි. ලකුණු. ඒ වගේ ඇත්ත ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. පේපර් එකේ ස්ටෑන්ඩඩ් එක. එතකොට ෆස්ට් ෂයි එකේදී මම කරලා ඒ සර්ගේ තව මාස 3ක් තිබ්බා. එතකොට අජිත් පුෂ්ප කුමාර සර්. එතකොට අන්තිම මාස 3 මම ගේම ගොඩ දාගත්තා. කරගෙන යනකොට ඉතින් අර ඉතුරු මාස 3න් ලකුණු මම මේ සර්ගේ MCQ ක්ලාස් එකේ 24ක් ගහනවා. එක්සෑම් එකේ මම 25ක් ගැහුවා MCQ ෆස්ට් ෂයි එකේ. ඉතින් ප්ලස් මට ඒ සර් දුන්න එසේ රයිටින් ප්‍රැක්ටිස් එක කවදාත් අමතක කරන්න බෑ. ඒ නිසාම 24ක් 25ක් තිබ්බත් MCQ මට 100ක් ගන්න පුළුවන් වුණා බයෝ වලට A level. ඒක පට්ට ජයග්‍රහණයක්. සාමාන්‍ය බයෝ කරන ළමයෙක් දන්නවා MCQ 25ක් ගාලා 100ක් ගන්නවා කියන්නේ ලේසි නෑ. ඒක මොකද එසේ වලින් සෑහෙන ලකුණු ප්‍රමාණයක් එන්න ඕන නිසා. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. තව සුපිරිම ඩයල් එකක් තමයි මට හම්බුච්ච හිරාන අමරසේකර සර්. හිරාන අමරසේකර සර් මහාචාර්ය. හැබැයි
පට්ට යාළුවෙක් වගේ. මාරම චරිතයක්. මාර ෆ්‍රෙන්ඩ්ලි. මොනවා හරි දන්ස මේ අපේ බයොලොජි මේ වයිල්ඩ් ලයිෆ් යන කැම්පින් අනම්මනම් තියෙනවා. ඒ සර් මාර ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේ බයෝසර් කෙනෙකුත් මට සෙට් වෙලා හිටියේ. ඉතින් අදටත් මාර ස්තුති කරන්න ඕන. මේ හැම ගුරුවරයෙක්ට මගේ ලයිෆ් එක චේන්ජ් කරපු ඒ ගුරුවරු සෙට් එකක් මේ ඉන්න. ඇත්තටම ඒ ලෙවල් කාලේ. ඕ ලෙවල් කාලේ වෙනම කතා ටිකක් තියෙනවා. පස්සේ දා කතා කරමු. ඒ ලෙවල් එකේදී ඔය සර්ලා සෙට් එක මට සාමාන්‍ය අමතක කරන්න බැරි චරිත. ඊට අමතරව සගේ මේ A level journey එකේදී සර්ට අමතක නොවෙන්නම බැනපු සර්ට බැනපු අවස්ථා නැත්නම් සර්ට දඬුවම් කරපු අවස්ථා නැත්නම් කාපු චාටර් එහෙම සරලම වචනේ කිව්වොත් එහෙම තියනවාද විශේෂ දේවල් මතක හිටියේ? ඉස්කෝලේ මම කරද්දී අපේ හිටපු ටීචර් කිව්වා මෙහෙම කරලා ඔයාට මේකත් කරලා බෝඩ් එකේ ඉඳලා මම ජීවිතේතරම කතාව මේ ඉස්කෝලේ හිටියා කියලා මම ජීවිතේ පන්ති දන්නේ නැහැ. ටීචර් හොඳයි ඒ නිසා මේ ටීචර් මරන්න මම හැමදාම ඇවිල්ලා කියලා මම බෝඩ් රූම් එකේ ඉන්නේ කොට වෙලාවට. ඉතින් එහෙම ඇවිල්ලා එතකොට පුතා ඇවිල්ලා කියලා දන්නවා. ඉතින් ටීචර් මට 100% ඇටෙන්ඩන්ස් තියෙනවා. නායි මොනවා නැතත් 100% ඇටෙන්ඩන්ස් තියෙනවා. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ කිව්වා පුතා ඔයා මෙහෙම කරලා ඔයාට පාස් වෙන්න තියා මොකුත් කරන්න අමාරුයි. ඉගෙන ගන්න වැඩේ බලන අනිත් ඔක්කොම අතාරින්න කියලා. හැබැයි මට ආත්ම විශ්වාසයක් තිබ්බා මම මේ දෙක කරගන්න පුළුවන් කියලා. එතන මාර විදියට ඩිමෝටිවේෂන් එකක් මට වුණා. ඒ කියන්නේ මම ක්ලාස් එකට ගියෙත් නෑ එකක් ඒක මගේ වැරද්ද. අනිත් පැත්තට ඒ සමහර ටීචර්ස්ලා ඔයා මෙයාලගේද ක්ලාස් යන්නේ ඔයාට මේක කරගන්න බෑ. ඒ වගේ සෑහෙන විදියට ඩවුන් කරලා කතා කරපු තිබ්බා. හැබැයි මම ගිහිල්ලා රිසල්ට් එක කියද්දි විශ්වාස කරේ නෑ. මේම රිසල්ට් එකක් මම පාස් කැම්පස් සිලෙක්ට් කියලා කිව්වම විශ්වාස කරන්න බෑ යාට. ඔයා ඇත්තටද මේ කතා කරන්නේ මේ ඇත්තද කියන්නේ? ඒ වගේ දෙයක්. හැබැයි ඉතින් ඊට පස්සේ ගිහිල්ලා මම ප්‍රින්සිපල් ට කතා කරද්දී ඔය ඔක්කොම කරද්දී ඉතින් යාට තේරුණා මේ බොරුවක් නෙවෙයි ඇත්ත කියන්නේ කියලා. ඉතින් ඒ වගේ සංසිද්ධියක් වෙලා තියෙනවා ලයිෆ් එකේ. يعني බෑයි කියලා කිව්වට මම ෆස්ට් එකේ කරගන්න බැරි වුණා. ඇත්තට මේක යාළුවොත් එක්ක ඉඳලා එහෙම ඉඳලා කරගන්න බැරි වුණා. හැබැයි සෙකන්ඩ් ට්‍රයි එකේ මම තනියෙන් බහලා පට්ට ගේමක් ගැහුවා. සෝ ඊට අමතරව දඟ වැඩ එහෙම මොන හරි කරලා තියෙනවා මතක හිටිනම එකක් කියමු. දඟ වැඩ කරලා නෑ කියන්න බෑ. ඉතින් මෙහෙමයි. සාමාන්‍යයෙන් ක්ලාස් එකට කවුරු හරි එනකොට කට්ටියම සයිලන්ට් කරලා පොඩි තැනක් තියෙන ඒ කාලේ. එතකොට කට්ටියම සයිලන්ට් කරලා ගෑන් ළමයෙක් එහෙම එද්දි 2000කට ඉන්නවනේ. අල්ලනවා සූවක් එහෙම. හයි පලාතම සයිලන්ට්. හැබැයි මේ ඒක ෆුල් ආතල් ඒ කාලේ. ඒ වගේ වැඩ කරලා තිනවා. ඉතින් අර ඊට පස්සේ ඉතින් ක්ලාස් එක පිටිපස්සේ ඉඳගෙන මම සාමාන්‍යයෙන් ගියාම ක්ලාස් එකේ අන්තිම බෙන්ච් එකේ කකුල් දෙක උඩ දාගෙන එහෙම කරලා වාඩි වෙලා මගේ පාඩුව වැඩේ කරගෙන ඉන්නවා. ඉතින් සර් පොඩ්ඩක් එහාට මෙහාට නැත්නම් එකම මම නිදි නැත්තම් එළියේ. ෂේප් එකේ පයින්නවා. ඉතින් ඒ වගේ දඟ වැඩ කරලා තිනවා. නැත්තම් ඉතින් කනවා වගේ වැඩ තියෙනවා. ඉතින් පොඩි වැඩනේ ඉතින් ඒවා. ඉතින් ඒ වගේ දේවල් කරලා තිනවා. චාටර් වෙනව නම් ඉතින් දවසක් ආපේ තාත්තගේ පරණ මෝටර් බයික් එකක් තිබ්බ මේ සයිලන්සරේ කැඩිලා තිබ්බේ. එනවනියා හුටාර් ගාලා සද්ද එනවා. එහෙම හුටාර් එක එනකොට ඉතින් කට්ටියම මන් දිහා බලනකොට ඉතින් ෆුල් හයිලයිට්. ඒ වගේ මතක ටිකක් දන්නවා එන්නේ ආන්සර් සර් තමයි කියලා. ඒක දන්නවා. සර් නෙවෙයි ආන්සර් එනවා කියලා දන්නවා. කොහොම හරි සර්ට මේ A level කාලේ සර්ගේ පවුලෙන් හම්බුත් ශක්තිය මොන වගේද? හම්බෙච්ච සපෝට් එක. සපෝට් එක කියලා කියන්නේ අම්මයි තාත්තා ඇත්තටම පට්ට සපෝට් එකක් දුන්නා. ෆස්ට් එකේ තාත්තා උපරිමයෙන්ම මට හැමදාම කියන කතාවක් තමයි පුතේ මේ අපිට දෙන්න ප්‍රොපර්ටිස් අනම්මනම් මොකුත් නැහැ. එහෙනම් අපි තාවේ ලොකු ෆැමිලිස් වලින් නෙවෙයි. ඒ නිසා ප්‍රොපර්ටිස් අනම්මනම් නැහැ. හැබැයි එකම දේ දෙන්න පුළුවන් ඔයාට උගන්නන එක විතරයි. ඉතින් උගන්නන්න පුළුවන් උපරිමයෙන් අපි සපෝට් එක දෙනවා. ඒ සම්බන්ධව අපි වියදම් කරනවා. හැම දෙයක්ම කරනවා. පුළුවන් තරම් ඒක වැඩේ කරලා ගොඩ දාගන්න කියලා. ඉතින් අදටත් මට ඒ ගැන සතුටුයි. මම එයාලා බලාපොරොත්තු වෙච්ච ලෙවල් එක හා ඊට වඩා දෙයක් කරගෙන තියෙනවා. ඉතින් අපේ අම්මා මට එකපාරක් අහනවා සෙකන්ඩ් එක ෆස්ට් එක ඉවර වෙලා මේ පුතේ මම වෙනුවෙන් එකපාරක් සෙකන්ඩ් එක මේ ඊළඟ ෂයි එක කරන්න පුළුවන්ද කියලා. එතකොට නෑ ඒක ඇවිල්ලා සෙකන්ඩ් ෂයි එක ඉවර වෙච්ච ගමන්. ඒතර සෙකන්ඩ් එකේ මගෙන් අම්මා ඇවිල්ලා අහනවා මේ පුතේ ඔයාට ෂුවර්ද මේ පාර එන්න පුළුවන්ද කැම්පස් එකට ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්ද? මම කිව්වා ඒක ඉතින් හරියටම කියන්න බෑ රිසල්ට් එනකම් අපිට මොන වගේ දෙයක් එයිද කියලා. ඒ වුණාට ඉතින් එයි කියලා හිතනවා එච්චරයි මම කිව්වේ. ඊට පස්සේ දවස් දෙක තුනකින් පස්සේ අම්මා ඇවිල්ලා මගෙන් අහනවා මේ පුතේ ඔන්න එනම් ෂුවර් නැත්තම් එකපාරක් මම වෙනුවෙන් try කරන්න පුළුවන්ද කියලා. එතකොට මම කියනවා මට ටිකක් කල් දෙන්න කියලා. එතකොට ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි කරලා ඉන්නකොට ඒක පට්ට ස්ට්‍රෙස් එකක් බයෝ ස්ට්‍රීම් එකේ. එතකොට මම සතියක් විතර අරගෙන මම කිව්වා අම්මේ හරි මං කරන්න ප්‍රශ්නයක් නැහැ.
ඒ තම්ම කියන ෆෝස් කරන්න මම කැමති නම් කරන්න. එලා ඉතින් මම ඒක කරා. ඒ කරන්න පටන් ගත්තා කරා. ඒ කරලා මම එක්සෑම් ලියලා ඉවර කරලා එනවා සෙකන්ඩ් ෂෝ එකේ මම සිලෙක්ටඩ් වෙලා. ඒ වෙනකන් කාපු කට්ට හැම දෙයක් එක්කම තර්ඩ් ෂෝ එකේ මම කරා. එක්සෑම් උත් ලිව්වා. ඊට පස්සේ මට එනවා සෙකන්ඩ් ෂෝ එකේ මම සිලෙක්ට් කියලා. එදා මට අඬන්නද hina වෙන්නද උත් තේරෙන්නේ නැහැ. ඒ ඉතින් තුන්වෙනි ෂෝ එකකට කට්ටක් කෑවා. එතකොට සෙකන්ඩ් එකෙන් ඉන්ටේක් එකට මම එන්ටර් වුණා. අම්මලගේ පැත්තෙන් ඒ සපෝට් එක නිසා තමයි අද මට විද්‍යාව යුනිට් 35ක් තියෙන ඕ ලෙවල් එකේ 35 කිසිම දෙයක් මට අතින්වත් අල්ලන්න ඕනේ නැහැ පොත. මම ඕ ලෙවල් වලට සයන්ස් C ගත්තු මිනිස්සයා. හැබැයි අද වෙද්දී සයන්ස් වලින් කොහෙන් ඇව්වත් උඩ ඉඳන් පල්ලෙහාට ඉඳන් උඩට ඔය ෆාස්ට් ට්‍රැක් ගහනකොට මිනිස්සු දන්නවා දවස් 10න් මුළු සිලබස් එකම කව ගන්න. කිසි පොතක් මුකුත් අතේ තියාගෙන නෙමෙයි කරන්නේ. ඉතින් ඒ ලැබුණු පන්නරේ ලැබුණේ අර එක දිගට මම ෂයිස් 3ක් කර ඒ දැනුම වෙන්න පුළුවන්. අදටත් මට කිසිම පැකිලීමකින් තොරව ඕනම සබ්ජෙක්ට් එකක් ඕනම ටොපික් එකක් කියවම කියලා දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. සර්ගේ ආදරණීය අම්මා පුතේ තව එකපාරක් try කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ A level කාලේ ඒ ආදරණීය උපකාරක පන්ති ගුරුවරයා කිව්වා අන්සර් බුලත් පිට කඩයක් කරන වුණත් ඒක ස්ටෑන්ඩඩ් එකට ක්වොලිටි එකට කරන්න කියලා. අද ටීම් කොම්රේඩ් කියලා නම හදලා තියෙනවා. මුළු දිවයින පුරාම බ්‍රාන්චස් ගණනාවක නිර්මාතෘ කෙනෙක් වෙලා තියෙනවා. ඒ ක්වොලිටිය ළමයින්ගේ සිහින පාට කරන්න. ඒ ළමයින්ගේ අම්මලාගේ සිහින පාට කරන්න සර්ට හැකි වෙලා තිනවා. වචන දෙකෙන් සර් ගේම් එක ක්ලෝස් කරලා තිනවා. සර් අවසාන වශයෙන් සර්ට මොකද්ද කියන්න තින්නේ? ළමයින්ට අධ්‍යාපනය ඇයි වැදගත් වෙන්නේ? අධ්‍යාපනය කියන්නේ මම අහලා තියෙන එක කෝට් එකක්. අධ්‍යාපනය කියන්නේ පුතා අත්තටු තමන්ගේ නම් කොහාටද පුතා පියාඹන්න බැරි. ඒ වගේ තමයි අධ්‍යාපනය තියෙනවා නම් එතනින් එහාට වාට ඔයාගේ ගමනක් හදාගන්න පුළුවන්. ඒක නැති වෙනකොට තමයි අපිට අනිත් හැම දෙයක්ම මොන වෙන්නේ. ඉතින් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් නම් නොලෙජ් එක තමයි පවර් එක. නොලෙජ් එක තියෙන එක්කෙනාට පවර් එක තියෙනවා. ඉතින් එතනින් එහාට දෙයක් නැහැ. පුළුවන් තරම් ඉගෙන ගන්න, පුළුවන් තරම් රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න බලන්න. එතනින් තමන් අනිවාර්යයෙන්ම ගොඩ යනවා. තමන්ගේ දෙමෝපියන් තමන්ව කියන්නේ ඉච්ඡර ආඩම්බරයක් යාලට තමන් අධ්‍යාපනයේ පැත්තෙන් තමන් ලෝකේ දන්න ලොකු චරිතයක් වෙන්න පුළුවන් නම් අධ්‍යාපනයේ පැත්තෙන් ඒක මාර වටිනවා. ඉතින් ඔය කට්ටිය ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා එකතු වෙන්න ටීම් කොම්රේඩ් එක. අපි සූදානම්, සර්ලා සූදානම් ඕගොල්ලෝගේ අත්තටු ඉතාමත් ශක්තිමත් විදියට ගෝනට මුසු කරන්න. I come with it.